ඒ ආයෝජන කරනවාද කොටස් වලින් පෙළ ආයෝජන කරනවාද ඉන්ෂුරන්ස් එක ආයෝජන කරනවාද යුනිට් ට්‍රස්ට් එක කරනවාද ඒක ප්‍රතිරිත වෙන්නවාද ඒක මම හිතන්නේ අපි යම් කිසි සහ කෝඩිනේෂන් එකක් කරනවා නිකුත් ආයතනයක නමුත් ඒක වෙළඳපොළ තුලින් තමයි අපි හිතන්නේ ඒක මතුවලා එන්න ඕන අවස්ථා ඇති වෙන ඒ වගේ අවස්ථාවලදී අධිපතිතුමා පෙබරවාරි මාසයේ පුද්ගලික අංශයෙන් අය බිලියන 105ක් කියලා දැක්වෙනවා. මේක ප්‍රධාන වශයෙන් මේ වාහන ආනයනය සඳහා තිබ්බ ඉල්ලුමත් එක්ක ඇති වෙච්ච දෙයක්ද? නෑ එහෙම පේන්නේ නැහැ අත් වශයෙන්ම වාහන ආනයනය සඳහා අපි දකින්නේ මේ වෙනකම්ම US ඩොලර් මිලියන 200 ගණක් වගේ තමයි දැනටම LC ඕපන් කරලා තියෙන්නේ. ඒතකොට මේක වාහන ආනයනයට කෙලින්ම යම් කිසි කොටසක් තියෙන පුළුවන් අර මොකද මුලින් විවෘත කරන්නේ වාණිජ වාහන වලට යම් කිසි කොටසක්. නමුත් මේක එහෙම අපි බැලුවාම අර මොන සෙක්ටර්ස් වල ගියේ කියන එක ක්වාටර්ලි බේසිස් කාර්තු වශයෙන් තමයි තොරතුරු තාම ඇවිල්ලා නැහැ. තියෙනවද මේ තොරතුරු? ජනවාරි පෙබරවාරි මාසයේ හරියටම මොන සෙක්ටර්ස් වලටද මේ ක්‍රෙඩිට් ගිහිලා තියෙන කියන තොරතුරු තාම නැහැ. බැංකුත් එක්ක කතා කරගෙන අපි හිතන්නේ ඒක නිසාම නෙමෙයි කියලා. ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ට්‍රෙන්ඩ් එක කොහොමත් අර ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අපි බැලුවොත් අර ෆෝර්වර්ඩ් ලුකින් ඉන්ඩිකේටර්ස් වල PMI ඔක්කොමගේ හැම සෙක්ටර් එකේම කන්ස්ට්‍රක්ෂන් ද ටූරිසම් හැම එකම යම්කිසි වර්ධනයක් තියෙනවා. ඒකට ඒක ඒ පැත්තට තමයි ඒකේ දායකත්වය යනවා ගිහිලා තියෙන කියලා පේන්නේ. වාහන ආනයනය කරද්දී තියෙන LC ඕපන් කරද්දී ඩොලර් වලට තියෙන ඉල්ලුම මහ බැංකුව අපේක්ෂිත කරපු මට්ටමට වඩා පල්ලෙහා මට්ටමකද ඉහළ මට්ටමකද පවතින්නේ මේනකොට? ඒක දැම්ම කියන්න අමාරුයි. මොකද අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන අවුරුද්ද තුලම ඩොලර් බිලියන එක වගේ ප්‍රමාණයක් පහසුවෙන් අපට කළමනා කරන්න පුළුවන් කියන එක. ඒක දැනට මිලියන 200ක් විතර ගිහිලා තියෙනවා. ඒක තව මාස 9ක්ම තියෙනවානේ. ඒකට මම හිතන්නේ මේ ප්‍රමාණය එන්න බොහෝ විතර ඉඳ තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. Sugana, exporters are